සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් අපි ගේන කියලා තීරණය කරා ඉතා වටිනා අවස්ථා කිහිපයක්. මේක තියෙන්නේ ජාතික පුස්තකාලය ප්‍රලේඛන සේවා මණ්ඩලය තමයි තියෙන්නේ. ක්‍රියාත්මක වෙන බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටකම තැන්ෂයටදී ඉතා හොඳ රැකියා අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි හොඳ වැටුප් පරිමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා ගේන කියලා තීරණය කරා. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපේ channel එකට අලුතෙන් සම්බන්ධ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලා දැන් මම පුංචි ඉල්ලීමක් කරනවා. මොකද හේතුව ඔයාලගේ ජීවිතේ වැදගත්ම අවස්ථාව සමහර අවස්ථාවලදී මිස් වෙලා තියෙන පුළුවන් වීඩියෝ එක බලන්න බැරි වුණොත් එහෙම closing date එක තමයි ස්පෙෂලි බලන්න ඕනේ. මොකද closing date එක මිස් වෙලා තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේ වැදගත්ම අවස්ථාව ඒ වෙනකොට මිස් වෙලා තියෙන පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. අපි කියන ගොඩක් වැදගත් වීඩියෝ තමයි ගේන ඉතින් ඒක නිසා ඔයාලගේ ජීවිතේ සමහර අවස්ථාවලදී chance එක මිස් කරගන්න එපා. අද අපි වීඩියෝ එකට යම් බලන ජාතික පුස්තකාලය ප්‍රලේඛන සේවා මණ්ඩලය සඳහා අද සඳහන් පුරප්පඩු පිරිමි සඳහා සුදුසුකම් ලත් අයදුම් කරවන අයදුම්පත් කැඳවුම් ලැබී කියලා තියෙනවා. අනතුරු තමයි තොරතුරු සහකාරය කියන IT ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට තමයි ගන්නෙ. මේකේ පුරප්පඩු 3ක් තියෙනවා. කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණන් තමයි මේක ඇතුළත් තියෙන්නේ. වැටුප් පරිමාණය තියෙන 50540 පටන් ගෙන 87710 දක්වා ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 18 35 අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. මේක අභ්‍යන්තර අයදුම්කරුවන්ට පරිමාණ සීමාවක් අදාළ නොවේ කියලා තියෙනවා. බාහිර අයදුම්කරුවන්ට සුදුසුකම් කියලා තියෙන අධ්‍යයන පොදු සාධකපත්‍ර සාමාන්‍ය පිළි විභාගයේදී සිංහල දෙමළ භාෂාව ගණිතය ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 4කට සම්මාන සහිතව එකවර විෂයන් 6කින් සමත් වෙලා තියෙනවනේ. 6 4ක් තියෙනවනේ. ඒක සිංහල හෝ දෙමළ ගණිතය ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් වල C තියෙනවනේ. අධ්‍යයන පොදු සාධකපත්‍ර උසස් පිළි විභාගයේදී අවශ්‍ය විෂයන් 3කට සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත් වෙලා තියෙනවනේ. ඊළඟට පරිගණක යෙදුම් බව තිබුණා මාස 3ක මොඩු පාඨමාලාවක් හදාරා තිබීම සහ මණ්ඩලයේ විසින් පවත්වන වෘත්තීය පරීක්ෂණයකින් සමත් වීම තමයි කියන්නේ. ඊට අමතරව තාක්ෂණික විපුලතාවකට පිළිගත් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා පුස්තකාලය සංගමයේ පුස්තකාලය විඥාන විද්‍යාලය 3 අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු විදිහට සමත් වීම කියලා එයාලා මෙන්ෂන් කරනවා. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පහත 1 හෝ 2 කියලා තියෙන්නේ. ඒකනම් බාහිර අයදුම්කරුවන් සඳහා සුදුසුකම් සපුරා තිබීම දෙවෙනි එක තමයි තියෙන්නේ. අතුරුට ශ්‍රේණි ශිල්පිය නොවන අර්ධ ශිල්පීය හා ශිල්පීය සේවා ගණනක වසර 5ක සුළුදායක සේවා කාලය සම්පූර්ණ කර ගැනීම අධ්‍යයන පුස්තකාලය සාමාන්‍ය විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව ගණිතය යන විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සමාජ සහයෝග දෙවතාවක් නඩු ගාර ගණනකදී විෂයන් 6කින් සමත් වීම පරිගණක යෙදුම් බව මාස 3කට නෝරු පාඨමාලාවක් හදාරා තිබීම සහ මණ්ඩල විසින් පවත්වන ලබන වෘත්තීය පරීක්ෂණයකින් සමත් වීම පිළිගත් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා පුස්තකාලය සංගමයේ පුස්තකාලය විඥාන පිළිබඳ 3 අවුරුදු පාඨමාලාවක් සමත් වීම කියන එක තමයි බාහිර අභ්‍යන්තර අයදුම්කරුවන්ට දාලා තියෙන දෙවෙනි ක්‍රමවේදය වෙන්නේ. බඳවා ගැනීම ක්‍රමයේ තියෙන ලිඛිත තරඟ විභාගයක හෝ වියෝග සම්මුඛ පරීක්ෂණයක් වලින් පුරප්පඩු සංඛ්‍යාවෙන් 70% බාහිර අයදුම්කරුවන්ගෙන් සහ 30% අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන්ද බඳවා ගන්නවා කියලා තියෙන්නේ. මේකේ සේවා කොන්දේසි තියෙන අවුරුදු 3ක පරිවාස කාලයකටත් වෙනවා ස්ථිරපත් වීමක් තියෙන්නේ. මේකේ රාජකාරී ස්ථානය වෙන්නේ කොළඹ. සම්පූර්ණ ජීවිත තොරතුරුම අධ්‍යාපනික වෘත්තීය සුසුකම් හා සේවා තොරතුරු ගැන විස්තර තමා පිළිබඳ තොරතුරු විමසියක් ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් ලිපිනයන් හා දුරකථන අංකය ඇතුළත් කර අඳුම්පත අදාළ සාතිකල පිටපත සමග සභාපති ජාතික පුස්තකාලය ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අංක 14 නිදහස් මාවත කොළඹ 7 ලිපිනයට එවන්න තියෙන 2026 5 දින හෝ ඊට පෙර එවන්න තියෙන්නේ. ඉහළ වම් පිළිවෙලේ අනිවාර්යයෙන් මෙන්ෂන් කරන්න ඇප්ලයි කරන තනතුර රාජ්‍ය අධිරාජ්‍ය ව්‍යවස්ථාපන ආයතන සේවය කරන බදායි ප්‍රෝණ ගැනුම්පත් නම් දෙපාර්තමේන්තු ආයතන ප්‍රධානියාගේ නිර්දේශී සහිත විල්පත්ලේ තිබලා තියෙනවා. ඒක දක්වන සියලුම අවස්ථා සම්පූර්ණ වුණායිද ප්‍රතික්ෂේප කරනු ලැබෙයි කියලා තියෙන්නේ. මම මේක ලින්ක් එක දාලා තියන්නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහලා මේවා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකත් එක්ක ෆිල් කරන්න පුළුවන්. ෆිල් කරලා ඉවරලා මේකට ඇප්ලයි කරන්න හොඳ අවස්ථාවක් තියෙන පුස්තකාලය ප්‍රලේඛන සේවා මණ්ඩලයට යන කියන තොරතුරු සහකාර කියන අනතුරට යන තියෙන හොඳ අවස්ථාවක් තියෙන්නේ. එතන ගිහලා ඇප්ලයි කරලා වන්තර සුසුකම් තියෙන කෙනෙකුට chance එක ගන්න තියෙන අවස්ථාව වැඩි. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.
ඒ වගේම channel එක subscribe කරන්න මතක් කරන්න එපා.